ආයුබෝවන් 2026 වසරේ පළවෙනි වීඩියෝ එක හෙනසි වෙනම් GT කාර් එක ගැන. අවුරුද්ද 2010. මේ කාලේ ඔටෝමොබයිල් ෆීල්ඩ් එකේ ලොකු වෙනස්කම් ගොඩක් ඇති වෙමින් තිබුණ කාලයක්. මේ කාලය වෙද්දී Porsche 911 GT2 RS, Lamborghini Murcielago LP670-4 SV, Ferrari 599 GTO වගේ ෆ්ලැග්ෂිප් සුපර් කාර්ස් රිලීස් කරලා තිබුණා. Koenigsegg සමාගම ඇගේ රැක එලි දක්වල සුළු කාලයක්. ලොකුම අචීව්මන්ට් එක තමයි Bugatti Veyron සුපර් ස්පෝර්ට් කාර් එක ලෝකයේ වේගවත්ම කාර් එක විදියට පැයට කිලෝමීටර් 431ක රෙකෝඩ් එකක් තියලා තිබුණ එක. මේ වගේ කාලයක තමයි ඇමරිකාවේ Hennessy Performance Engineering Company එකෙන් Hennessy Venom GT එක එලි දැක්ුණේ. එනමෙන් Lotus Exige එකක් වගේ පෙනෙන මේ කාර් එකේ Lotus Exige කොටස් විදියට දකින්න ලැබෙන්නේ AC සහ DOS ඇතුළු central tub එක සහ windscreen එක පමණයි. high performance කාර් එකක් නිසා aluminium carbon fiber hybrid composite monocoque chassis එක ගොඩක් reinforce කරලා Venom එකේ යොදාගෙන තියෙනවා. නමුත් Venom GT එක Lotus සමාගමට සම්බන්ධයක් නැහැ. Hennessy Performance Engineering Company එකේ CEO වුණ John Hennessy 2010 වෙද්දී Venom 1000 නමින් Dodge Viper SRT 8 එකක් ටියුන් කරලා තිබුණා. මේ Venom 1000 එකේ පවර් එක horsepower 1000ක් විදියට සඳහන් වෙනවා. Venom 1000 එකේ horsepower 1000ක twin turbo V8 engine එක Lotus Exige වගේ කුඩා කාර් එකකට swap කරන්න John Hennessyට idea එකක් ආවා. ඒ අනුව Hennessy company එකේ designer Lotus Exige එක මත මේ අලුත් කාර් එක design කරනවා. නමුත් Venom 1000 engine එක size එකෙන් වැඩි නිසා සහ අධික power එක නිසා කාර් එක unstable වෙන්න පුළුවන් නිසා original Lotus Exige එකට වඩා Venom GT එක පළලින් සහ දිගින් වැඩි වෙනවා. 100%ක්ම handmade carbon fiber body එකක් සහිත Venom GT එකේ adjustable active aerodynamics යොදාගෙන තියෙනවා. ඒ වගේම Venom GT එක නිකුත් උනේ right hand drive විදියට පමණයි. මේක නම් සාමාන්‍යයෙන් American cars වල දකින්න නොලැබෙන දෙයක්. බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත Lotus chassis එකම වෙනස් කරලා use කරලා තිබුණ නිසා තමයි right hand drive විදියට දකින්න ලැබෙන්නේ. Lotus Exige එකේ කොටස් යොදාගෙන තියෙන නිසා Exige එකක වගේ Lotus dashboard එකක් තිබුණත් fully custom Stefano Ricci bespoke interior design එකක් Venom GT එකේ දකින්න පුළුවන්. 2016 දී facelift වුණු Venom GT එකේ 4 light face එක වෙනුවට 2 headlight face එක දකින්න ලැබුණා. Hennessy සමාගමේ හොඳ කස්ටමර් කෙනෙක් වෙන ස්ටීවන් ටයිලර් විසින් ඩිසයින් කරපු bespoke audio system එකකුත් Venom GT එකේ දකින්න පුළුවන්. ස්ටීවන් ටයිලර් කියන්නේ Aerosmith rock band එකේ lead singer. ඇමරිකාවේ නිෂ්පාදනයක් නිසා Hennessy Venom GT එකේ දකින්න ලැබෙන්නේ General Motors සමාගමේ LSX engine එකක්. නමුත් standard 376 cubic inch LSX engine එක 427 cubic inch විදියට stroke කරලා 67 mm turbochargers දෙකක් යොදාගෙන Venom GT එක සඳහාම වෙනම engine එකක් නිපදවන්න Hennessy සමාගම පියවර අරන් තියෙනවා. LSX engine එක base වෙලා තියෙන LS9 engine architecture එක ගොඩක් reinforce කරලා තියෙන නිසා ලොකු power output එකකට පහසුවෙන් reach කරන්න පුළුවන්. මේ නිසා Venom GT එකේ engine output එක horsepower 1244ක් වගේ ඉතාම ඉහළ අගයක් ගන්නවා. torque එක newton meters 1566ක්. red line එක RPM 7200ක්. dry sump lubrication system එකකුත් electronic sequential multiport injection system එකකුත් මේ engine එකේ දකින්න පුළුවන්. ඒ වගේම මේ engine එකේ output එක stages 3කට adjust කරගන්න පුළුවන්. ඒ horsepower 800, horsepower 1000 සහ සම්පූර්ණ horsepower 1244 විදිහට. gearbox එක විදිහට Venom GT එක යොදාගෙන තියෙන්නේ Ricardo 6-speed manual gearbox එකක්. මේක Ford GT එකෙන් දකින්න ලැබුණ ඉතාම reliable වගේම ලොකු power එකක් resist කරන්න පුළුවන් box එකක්. rear wheel drive format එකෙන් දකින්න පුළුවන් Venom GT එක ඒ නිසාම ටිකක් control කරන්න අමාරු කාර් එකක් කියලා සඳහන් වෙනවා. මේ නිසා Venom GT එකේ programmable traction control system එකක් මගින් control එක තියාගන්නවා. මේ control එක තවදුරටත් fine tune කරන්න weight distribution එක 44-56 විදිහට balance කරලා තියෙනවා. ඒ වගේම McLaren F1 එකේ වගේ Venom GT එකෙත් engine compartment එකේ කොටස් gold foil එකෙන් insulate කරලා තියෙනවා දැක ගන්න පුළුවන්. Venom GT එක high performance කාර් එකක් නිසා suspension system එක විදිහට දකින්න ලැබෙන්නේ unequal length tubular A-arm සහ Penske two-way adjustable coilovers. adjustable ride height system එක මගින් කාර් එකේ ride height එක සෙන්ටිමීටර් 6ක් lift හෝ drop කරන්න පුළුවන්. මේ අධික power එකක් සහ speed එකක් සහිත Venom GT එක නවත්තන්නත් ඒ වගේම powerful braking system එකක් ඕනේ. මේ නිසා 380 mm ventilated Brembo carbon ceramic rotors සහ 6 piston calipers front සහ rear ends දෙකේම යොදාගෙන තියෙනවා. Hennessy Venom GT එක 2-door coupe සහ 2-door spider විදිහට variants දෙකකින් නිකුත් වුණා. මේ spider variant එක ස්ටීවන් ටයිලර්ගේ ඉල්ලීමකට අනුව ඩිසයින් කරන එකක්. roof structure එකේ supports නිසා coupe model එකට වඩා කිලෝග්‍රෑම් 14ක් බරින් වැඩි spider model එකෙන් cars 6ක් නිෂ්පාදනය කෙරුණා. මේ cars 6න් පළවෙනි එක ස්ටීවන් ටයිලර්ගේ. 2016 දී facelift වුණු spider model එකේ power එක horsepower 1451ක් වෙලා තිබුණා. Venom GT coupes 7ක් සහ spiders 6ක් නිෂ්පාදනය කෙරුණා. අවසන් කාර් එක final edition විදිහට නිකුත් වුණ one off එකක්.
ග්ලේෂර් බ්ලූ පේන්ට් එකෙන් නිකුත් වුණ ෆයිනල් එඩිෂන් එක මාධ්‍යයට ඉදිරිපත් කරන්න කලින් බිකිනිලා අවසන් වෙලා තිබුණා. වෙනම් GT Cars 13න් 3ක් 2014 දී World's Fastest Edition නමින් 0 to 300 රෙකෝඩ් එක වෙනුවෙන් රිලීස් වුණා. වෙනම් GT එකේ සක්සෙසර් මොඩල් එක විදිහට නිකුත් වුණේ වෙනම් F5 එක. වෙනම් GT එකේ 0 to 100 ටයිම් එක සඳහන් වෙන්නේ තප්පර 2.7ක් විදිහට. එස්ටිමේටඩ් top ස්පීඩ් එක පැයට කිලෝමීටර් 447ක්. 2013 දී fastest road legal කාර් එක විදිහට 0 to 300 ටයිම් එක තප්පර 13.63ක් විදිහට වාර්තා කරපු වෙනම් GT එක 0 to 200 miles per hour හෙවත් 0 to 322 kilometers per hour unofficial acceleration record එකක් තප්පර 14.51ක් විදිහට වාර්තා කරනවා. මේක මීට පෙර වාර්තා කරලා තිබුණේ Koenigsegg Agera එකෙන්. ඉන්පස්සේ 2014 දී පැයට කිලෝමීටර් 435.31ක ස්පීඩ් එකක් රීච් කරමින් වර්ල්ඩ් රෙකෝඩ් එකක් පිහිටවන්න වෙනම් GT එක සමත් වෙනවා. ෆ්ලොරිඩා වල ජෝන් F කෙනෙඩි ෂටල් ලෑන්ඩින් ෆැසිලිටි එක තමයි මේ රෙකෝඩ් එක තියන්න යූස් කරන්නේ. නමුත් මේ ස්පීඩ් රෙකෝඩ් එක ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකක් විදිහට සඳහන් වෙන්නේ නැහැ. ඒකට හේතුනේ කාර් එක සිංගල් ඩිරෙක්ෂන් එකකට විතරක් ඩ්‍රයිව් කරපු නිසා. වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියන්න නම් ගිනස් ගයිඩ්ලයින්ස් අනුව ඩිරෙක්ෂන් දෙකටම ස්පීඩ් එක රීච් කරන්න ඕනේ. ඊළඟ කාරණේ උනේ වෙනම් GT Cars 13ක් පමණක් නිෂ්පාදනය කරලා තිබුණ එක. රෙකෝඩ් එක ලෙජිටිමේට් වෙන්න නම් අඩුම කාස් 30ක් නිෂ්පාදනය කරලා තියෙන්න ඕනේ කියලා තමයි ගිනස් ගයිඩ්ලයින් එකේ තියෙන්නේ. 2016 දී නැවතත් වෙනම් GT ස්පයිඩර් මොඩල් එකක් පැයට කිලෝමීටර් 427.4ක ස්පීඩ් එකක් රීච් කරමින් ලෝකයේ වේගවත්ම ස්පයිඩර් මොඩල් එක විදිහට රෙකෝඩ් එකක් පිහිටවන්න සමත් වුණා. නමුත් මේ රෙකෝඩ් එක තියද්දි ෆුවල් පම්ප්ස් වල ඉෂුව එකක් නිසා හෝස් පවර් 300ක විතර පවර් ඩ්‍රොප් එකකුත් තිබුණා කියලා තමයි සඳහන් වෙන්නේ. මේත් එක්කම හෙනස් වෙනම් GT එක ගැන අද එපිසෝඩ් එක මෙතනින් අවසන් වෙනවා. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් අලුත්ම වීඩියෝ එකකින් ළඟදිම හමු වෙමු.